ආයිබෝන් මගේ යාළුවෝ හැමදෙනාටම. ඉතින් යාළුවනේ ඔන්න මම අදත් අරන් ආවා නැත පෙරදිග රටවල් වලට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට සහ දැනට ඇවිල්ලා වැඩ කරන අයට වැදගත් වෙන අරාබි වචන කිහිපයක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්නේ channel එක බලන අලුත් කෙනෙක් ඉන්නවනම් මගේ channel එකේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලම බලන්න අමතක කරන්න එපා. මොකද ඔයාලට පහසු වචන ඉඳලා තමයි මම පටන් අරගෙන තනි වචනේ වචන දෙක දාලා ඒ ඔක්කොම මම එක දිගට මේ වාක්‍ය හදලා ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පැහැදිලිවම මම දාලා තියෙනවා ඉගෙන ගන්න පහසුම විදිහට. ඉතින් පොතක් පෑනක් ළඟට අරගෙන ඔයාලා වැඩ කරන ස්ථානය අනුව ඒ වචන ලියා ගන්න පොතක. ඒ කියන්නේ කුස්සිය වැඩ කරද්දි, සාලේ ක්ලීන් කරද්දි, ඒ වගේ වාහනේ යනකොට, ළමයි බලාගද්දි, ලෙඩ්ඩු බලාගද්දි, ඒ වගේ ඔයාලා වැඩ කරන ස්ථානය අනුව පොතේ පිටුවල වෙන් කරලා ලියාගෙන මම දාන වචන ඒ අදාළ පිටුවල ලියා ගන්න. එතකොට ඔයාලට ගොඩාක් පහසු වෙනවා. ඉතින් ඒ වගේම කියන්නම් channel එක බලන අලුත් කෙනෙක් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඉතින් වැඩි කතා බහක් නොකර අපි යන් අපේ වීඩියෝ එකට. මේකේ ගින්දර වැඩි. මේකේ ගින්දර වැඩි. කතීර් නාර් හාදා. කතීර් නාර් හාදා. එතකොට කතීර් කියලා කියන ඔය වැඩි කියන එකට ඒ කියන්නේ ගොඩක් කතීර්. එතකොට ෂියාදා කියලා කියනවා. වාජිද් කියලාත් කියනවා යාලා. සමහර රටවල් වල එක එක වචන භාවිතා වෙන ඔය වචන දෙක තුනෙන් කතීර් ෂියාදා වාජිද් කියලා කියනවා වැඩි කියන එකට ගොඩක් කියන එකට. මේකේ ගින්දර වැඩි. කතීර් නාර් හාදා. ඔයාට ඇතිද? ඔයාට ඇතිද? කෆ්ෆි එන්ති. එන්ති කියලා දාලා තියෙන්නේ ගෑනු කෙනෙක්ගෙන් අහන විදියට. කෆ්ෆි එන්ති. ඔයාට ඇතිද? කෆ්ෆි එන්ති. ඇයි මේක කැත? ඇයි මේක කැත? ලේස් බෂය හාදා. ලේස් බෂය හාදා. බෂය කියන්නේ කැතයි කියන එකට. ඒ කියන්නේ ලස්සන නැහැ කියන එක බෂය කියන්නේ. ඇයි මේක කැත? ලේස් බෂය හාදා. ඒක අල්ලන්න. ඒක අල්ලන්න. ලම්මස් හාදා. ලම්මස් හාදා. ඒක අල්ලන්න. ලම්මස් හාදා. මේක කීයද? මේක කීයද? බිකම් හාදා. බිකම් හාදා. කම් කියලා කියන්න පුළුවන් බිකම් කියලාත් කියනවා. ගොඩාක් දුරට බිකම් කියලා තමයි කියලා කියන්නේ. මේක කීයද? බිකම් හාදා. මගේ ළඟ නෑ. මගේ ළඟ නෑ. මා ඉන්දියානා. මා ඉන්දියානා. දැන් මොනවා හරි තියනවද කියලා ඇහුවොත් මා ඉන්දියානා කියලා කියන්න පුළුවන්. මට අමාරුයි තකිල් ආනා. මට අමාරුයි තක්හිල් ආනා. තකීර් කියන්නේ පරක් වෙනවා. තක්හිල් කියන්නේ අමාරුයි කියන එක. ඒක පටල ගන්න එපා යාළුවනේ. පස්සේ හමු වෙමු. පස්සේ හමු වෙමු. එහෙම නැත්නම් පස්සේ මුණ ගැහෙමු. අරකා ලාහිකත්. අරකා ලාහිකත්. බාදෙන් ලාහිකත් කියලා කියන්නත් පුළුවන්. පස්සේ හමු වෙමු. අරකා ලාහිකත්. තවම ආවේ නැහැ. තවම ආවේ නැහැ. ලිස්සා මයිජි. ලිස්සා මයිජි. ලිස්සා මයිජි. ප්‍රශ්නයක් නැහැ. හෙට කරන්න. ප්‍රශ්නයක් නැහැ. හෙට කරන්න. මාපි මුස්කිලා සව්වි බුක්රා. එහෙම නැත්නම් මාපි මුස්කිල් සව්වි බුක්රා. ප්‍රශ්නයක් නැහැ හෙට කරන්න. මාපි මුස්කිල් සවි බුක්රා. කතා කරන්න එපා. කතා කරන්න එපා. ලා තු කලාම්. ලා තු කලාම්. කතා කරන්න එපා. ලා තු කලාම්. ඇයි බනින්නේ? ඇයි බනින්නේ? ලේස් තස් තුම්නි. ලේස් තස් තුම්නි. ඇයි බනින්නේ? ලේස් තස් තුම්නි. අත ගාන්න එපා. අත ගාන්න එපා. ලා තල්මිස්. ලා තල්මිස්. අත ගාන්න එපා. ලා තල්මිස්. යාළුවනේ අත ගාන්න එපා කියන වචනේ ඒ කියන්නේ අත ගානවා කියන එකට තව මම වචන දාලා තියෙනවා මගේ මුල් වීඩියෝ වල තියෙනවා ඒක පොඩ්ඩක් බලන්න. අත ගාන්න එපා. ලා තල්මිස්. ඉතින් යාළුවනේ ඔන්න ඔහොමයි අරාබි වචන එකතු කරලා වාක්‍ය හදලා අරාබි කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකක් අරගෙන කල් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.